Hi guys, welcome back to my new video. මම මේ වීඩියෝ එකේ ඉන්නේ ඩයලොග් එකේ eSIM එකක් ගෙදර ඉඳන් හරියට මෝඩර් කරන්නේ කොහොමද කියලා. eSIM එක කියන්නේ guys physical අපි දැන් සාමාන්‍යයෙන් භාවිත කරන physical SIM එක නේ කියන්නේ අපි මොබයිල් එකට physical අතින් අල්ලන්න පුළුවන් SIM එකක් තමයි insert කරලා use කරන්නේ. eSIM එක කියන්නේ කිසිම අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෑ. අපිට QR code එකක් මගින් තමයි active කරගන්න වෙන්නේ. මම කියලා දෙන්නම් හරියටම eSIM එක අපි ඩයලොග් එකෙන් ඕඩර් කරගෙන ඒක අපි මොබයිල් එකට ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඔයගොල්ලෝට අවශ්‍ය ප්‍රොවයිඩර් එක ISP එක. මම ඩයලොග් එකෙන් තමයි දැන් ඕඩර් කරන්නේ. ඩයලොග් eSIM කියලා සර්ච් කරගන්න ඔයගොල්ලෝ හර්ෂ් නම් එහෙම හර්ෂ් එකේ තියෙනවා මොබිටෙල් එකේ තියෙනවා. ඒ අටල් එකේ නම් තාම නැහැ. ඊට පස්සේ යන්න convert your physical SIM to eSIM කියන එකට යන්න. ඊට පස්සේ ගියාට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා get a new SIM කියලා එන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ prepaid postpaid කියලා select කරගන්න. මම නම් ගන්නේ දැන් prepaid එකක්. මෙතන එක plan එකයි තියෙන්නේ. ඒ plan එක select කරගන්න. ඔයගොල්ලෝ මෙතනින් sign up for a new dialog ID කියලා type කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ඊමේල් එක ඔයගොල්ලෝ account එක හදලා තියෙන ඩයලොග් එකේ ඊමේල් එක දෙන්න. මම account එක හදලා තියෙන්නේ. මම ඒකට දීලා ඊට පස්සේ login දෙනවා. Gmail එකට code එකක් එනවලු අපි ඒ code එක ඇතුළත් කරගමු. හරි ඊට පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට දෙනවා. ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න මෙතන I am a new customer කියලා. මෙතන ගියොත් ඔයගොල්ලෝ තියෙන SIM එකට තමයි අපිට eSIM කරගන්නේ නැහැ. ඒක නිසා අපි දැන් අලුත් SIM එකක් ගන්න නිසා මෙතන I am a new customer කියන එක සිලෙක්ට් කරලා continue දෙන්න. ඊට පස්සේ contact number එකක් ඔයගොල්ලෝ register කරලා දෙනවා. NIC එකයි contact number එක. එතනත් continue දෙන්න. මෙතන තියෙනවා 0.73 numbers ඒව නම් දැන් නැහැ. මෙතනින් ඔයගොල්ලෝ other numbers කියන එක select කරගන්න. මෙතනින් ඔයගොල්ලෝ කැමති number එකක් select කරගන්න. ඔයගොල්ලොන්ට මෙතනින් ඔයගොල්ලෝ කැමති number එක select කරගන්න. ඔයගොල්ලොන්ට පාඩම් කරගන්න මතක තියාගන්න ලේසි number එකක්. මම number එක select කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ continue කියන එක select කරගන්න. මෙතන තියෙනවා standard SIM කියලා. අපි standard SIM එක ගන්නවා දැන් අපි buy කරන්න යන්නේ eSIM එකක්. eSIM කියලා select කරගන්න. මෙතනින් ඔයගොල්ලෝගේ device එක මොකක්ද දානවා. iPhone නම් iPhone 11 series එකේ නම් උඩට වැඩ. XR එකකට වැඩ, XS එකට වැඩ. ඊට පස්සේ Samsung නම් ඔයගොල්ලන්ට select කරලා බලන්න පුළුවන් Google ඕනම phone එකක්. ඔයගොල්ලෝ eSIM එක buy කරනවා නම් ඔයගොල්ලෝගේ phone එකේ mobile එක වර්ගේ search කරලා බලන්න එකට eSIM වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ phone එක මෙතන තියෙනවා නම් ඔයගොල්ලෝ continue දෙන්න. total offer value එක තියෙනවා 0 rupees. add to cart දෙන්න. ඊට පස්සේ shopping cart එකට එනවා. මෙතනින් check out දෙන්න. NIC එකේ photos ඉල්ලනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ photo එක දැම්මට පස්සේ continue දෙන්න. දැන් selfie එකක් ඉල්ලනවා. selfie එකක් දාන්න. ඊට පස්සේ customer details ආනවා. full name එක first name එක last name එක add කරගන්න. email එක ඔයගොල්ලොන්ට ඕන change කරගන්න පුළුවන්. මම change කරගන්න යන්නේ නැහැ. different ID එකක් ඒ කියන්නේ ID එකේ තියෙන address එකෙම දානවා. ජීවත් වෙන්නේ නැත්නම් වෙන address එකක් දානවා. ඔයගොල්ලෝ ඒක වෙනස් කරනවා නම් එහෙම කරන්න. ඊට පස්සේ continue දෙන්න. number එක තියෙනවා මගේ. payment එක රුපියල් 0යි. payment එක කරන්න ඕනේ නැහැ. sign එක ඉල්ලනවා. ඊට පස්සේ sign එක දුන්නට පස්සේ accept දෙන්න. මෙතන agree කියන ටික එක on කරලා confirm දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට mobile එකට එනවා ඔයගොල්ලෝ SIM එක request කරා කියලා. thank you for your purchase. ඊට පස්සේ order ID එක තියෙනවා. අපේ number එක තියෙනවා. prepaid. අපි අපේ check order status බලමු. order එක place වෙලා තියෙන්නේ. තාම confirm වෙලා නැතුව ඇති.
ඕඩර් එක ඉක්මනට කන්ෆර්ම් කරලා අපිට සිම් නම්බර් එක දෙවි. QR කෝඩ් එකක් හෝ පින් එකක් දෙන්නේ. මම ඒ සම්බන්ධව තව ඉස්සරහ වීඩියෝ එකකින් ගේන්නම්. මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. හරියටම සිම් එක ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා මොබයිල් එකේ ඊළඟ වීඩියෝ එකකින් බලමු. හරි guys මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. Thanks for your watching. Keep on burning track. Do you get what I mean? I got faith in my dream.